ඉතින් මචං මම ඉන්නේ කාංචනාගේ හොදේ ආවේ. නම නිෂා. මේකට තේරියක් වගේ නේද? ඔව් කොහොමද? ඉතින් මචං කොහොමද ඉස්සෙල්ලා බිස්නස් එකේ? ඔය එක තමයි යනවා. එනේ වැකේෂන් එක උඹට කොහොමද ෆ්‍රීද? අවුලක් නැහැ. මම ප්ලෑන් කරා මචං මේ වීකෙන්ඩ් එකට කට්ටියත් එක්ක එකතු වෙලා ට්‍රිප් එකක් යන්න. යන්නද? යන්න. අපි කොහෙද යන්නේ? මේ දවස්වල වැස්සත් එක්ක මචං යාපනයේ නම් බොර වෙලා මඩත් එක්ක වැඩි පොඩ අමාරු වෙනවා මචං. නුවරඑළිය පැත්තේ. ඔව් නුවරඑළිය නම් මේ දවස්වල කූල් එකේ ඇති. අපි කට්ටිය ගිහිල්ලා මම අතේ යාළුවෙක් හොටෙල් එකකුත් තියෙනවා. ඔන්න දවස් දෙක තුනක් ඉඳලා එන්න පුළුවන්. අපි අපේ වාහන වල දැන් නැත්තම් ඔව් නේද බස් කතා කරගෙන එච්චර සෙනගක් එක යන්න අමාරුයි. අපි කට්ටිය වාහන වල යන්න. දැන් කොහමද ඔය කට්ටියද? මාත් වරදක් නැතුව යනවා මචං මේ දවස් ටිකේ නම් පොඩ්ඩක් අමාරුයි. මේ සිනාය දෙටි කරගෙන අපි මේ ප්ලෑන් කරගෙන වීකෙන්ඩ් එකේ නුවරඑළිය යන්න. ෂෝ හොඳයිනේ. අපි යමු නේද? ඕවනේ ඒක හොඳයි අපි යමුකෝ. මේ ෂෙනාය ඔයා මොකද අඳින්න හිතන් ඉන්නේ? තාම ප්ලෑන් කරේ නැහැ. අපි ප්ලෑන් කරමුකෝ. අම්බෝ ට්‍රිප් කිව්වොත් ඉතින් මේගොල්ලන්ට හැදුම්මනේ. එහෙම තමයි නේද? නැතුව බෑනේ. මචං මම මේ වැඩකටත් එක්ක ආවේ. මම දැන් යන්නෝනේ. අපි පස්සේ දාලා ලන්ච් එක සෙට් කරමු. මම ගිහින් එන්න. යන්න. යම්. බයිද? කොහොනේ මෙතන තිබ්බ ඇඳුම් ටික? අයියෝ මං ආසම ගවුමක් නැහැ. අරයට කියලා ගවුමක් ගත්තනම් හරි. කොහොනේ ඇඳුම් ටික? මට දෙයක කලන්න ඕන. මේ මට ට්‍රිප් එක අඳින්න නැඳුමක් කරන් දෙන්නකෝ. එතම ඒ ගිය මාසෙත් ගත්ත නේද? ඒ ගිය මාසෙට ගත්තේ. ඒක පරණක් දැන්. කවන්නේ නැගත්තා ඒක අඳින්න ඕනේ පාර. බෑ සෙනාලියම කොච්චර ලස්සනට ඇඳුම් අරන් නේද? ඒ ෂෙනාය මේ ඔයා බෑ එහෙම මට අලුතෙන් ඇඳුමක් අරන් ඕන. වඩාලුත් අන්න මොයිනා මාගේ සල්ලි මාගන්න. මගේ සල්ලි වලින් ටිකට් එක ගෑම ගේන්නයි ටිකට් ගන්නයි ඇඳුම් ගන්නයි ඒක ගොඩක් ගන්න බෑ. ඔයාට මට තමයි නේද ඇඳුම් අරන් දෙන්න බැරි. අර නාකි අම්මන්ට නම් අරන් දෙනවා. කවුද නාගේ අම්මන්ඩි? ඔයාගේ අම්මනේ. මේ අම්මට කතා කරන්න ගන්නවා හොඳේ. අම්මට කතා කරගෙන ඉඳගන්න. එයා තමයි ඔක්කොම මෙතන කරන්නේ. මොකක්ද එයා කරේ? එයා කරන්නේ මම ගෙදර ඔක්කොම මැන්ඩික් කරනවා. එයා මොකුත් කරන්නේ නැහැ. මොකක්ද ඔයා කරන්නේ? ෆෝන් එක කොපින් එක දෙන්න නෑ. ඔයාට තිබ්බේ ෆෝන් එක ඕපන් එක විතරනේ මං. ඒක තමයි කරන්නේ. ඔව් ඒක කියමු ඉතින්. ඒවා කඩපියක් ඉන්නේ. නැගිටින්. මොකද උන්නේ? අර මිනිහා මට ගැහුවා කනේ. අතත් ගැහුවා. මේ ට්‍රිප් එක අඳින්න අඳුමක් කරන් දෙන්න බෑ කිව්වනේ. අල්ලන්න එපා එහෙම තමයි කියන්නේ. අරට ඇඳම තමයි ඔක්කොම කරන්නේ. එයාට මට තමයි අඳුමක් කරන් දෙන්න බැරි. අල්ලන්න එපා යා. ඇයි යා මට මේක කරන්නේ? එයා මට මේක කරන්නේ. ඇයි යා මේක කරන්නේ? කාංචනා මම ආවා. සිනාය මෙහෙරින්ද එන්න. මොකද මේ අඬන වගේ? ඔයා දන්නනේ මට හැමදාමත් ඉතින් මේ
ඔයා මොකද දෙන්නේ හිතන්නේ? අපි දෙන්නාට එක වගේ අඳුමක් තියෙනවා. අපි ඒක අදින් තමයි කතා වුනේ. ඔයා මට ඉතින් ඇඳුමක් ගන්න දෙන්නේ නැහැ නේ අපි එහෙන් ගමු. මම නයිද ෂේප් කරලා ගන්න. ඔයාලට පුළුවන්ද? පුළුවන් මේ. හරි එහෙනම් අපි ට්‍රිප් එකක් යනවා. ඔයත් එනවා ට්‍රිප් එක යන්න. මට නම් එන්න වෙන එකක් නෑ. ඔෆිස් එකේ වැඩ ගොඩක් තියෙනවා. අයියෝ අපරාධේ. වැඩ තිබ්බේ නැත්තම් ඔයාලත් එන්න තිබ්බා. ඒක තමයි. ඔයගොල්ලෝ යන්න. හරි එහෙනම් නේද? අර බලන්නකෝ. ෂෙනාය සඳරුයි කොච්චර ලස්සනට ඉන්නවද? ඇයි ඔයාට එහෙම මාත් එක්ක ඉන්න බැරි? ඔයාලා හිටියට නම් මාතලෙට ඉන්නවනේ. බාහිරශලා විතරම සතුටට සාකච්ඡා කරන්නේ නැහැ නේ කේකර එක්කල් ඉන්නේ. ඒකට ඔයාලා කොයි විදිහට මාව කරන්නේ දැකින්න ඉන්න මට ආද දෙනවා. ඔයා දැන් මට කියන්නේ මං කරදර කරනවා කියලාද? ඒ බලන්නකෝ ඒ වචනෙත් අතර මාත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. මං වත් එක්ක රණ්ඩු කරන්න හිතුවේ නෑ. ඔයා තමයි මාව රණ්ඩුවට පටලවා ගන්න හදන්නේ. ඔව් ඉතින් කොහෙන් ගියත් මම බැලදී ඔයා හරි. බලන්න ශිනායේ තියෙන ලස්සන හරි චාම් කෙල්ලෙක්. මේ වගේ ලස්සන චාම් කෙල්ලෙක් මටත් හිතේනා. මටත් ලස්සනට ආදරෙන් ජීවත් වෙන්න තිබ්බා. ඒත් කොහෙද? මගේ මේ කාංචනත් එක්ක ජීවත් වෙන්න හිතන්නවත් බෑ. මම මේකට මොකද කරන්නේ? මට මෙයාව අයිති කරගන්න නම් සතුටුට මොනවාරිම කරන්න වෙනවා. එක අදහසක් තියෙනවා. කරලා බලමුකෝ. මගේ යාළුවා අදිශ්ගාව තියෙනවා ඩ්‍රග්ස් වගේ. සමරුගේ බෑග් එකට ඒක දාලා පොලිසියට කතා කරලා ඌ එකට අහු කරලා දුන්නා නම් මට ෂිනායත් එක්ක සතුටින් ඉන්න පුළුවන්. මගේ ප්ලෑන් එක ඉදිරි ටික දැන් ක්‍රියාත්මක කරන්න ඕන. හෙලෝ මචං. හෙලෝ ගියා මචං. මේ මට පොඩි වගයක් ගන්න තියෙනවා. කොහොමද ගියා මොනවද? මේක හැබැයි අපි දෙන්න අතරේ පොඩි ප්‍රයිවට් දෙයක් හරිද? ගියා මචං. මට හෙට හවස් වෙද්දි තමයි මේක ඕනේ. කීයටද? මට 6:00 වෙද්දි තිබ්බොත් ඇති. 6:00 මචං 6:00 නම් අවුරුදු 4 වෙනකන් දුන්නු මදිද? හරි අපලත් නෑ. ඔබ ෂේප් වෙලා මට ගෑනද? හරි මචං මේ ප්‍රයිස් එක නෑ ප්‍රයිස් කේස් නෑ. මේ ඔබ ගේන තැනක් ගේන තියද නැත්නම් අපි තැනක් දාගන්නවද? මචං ඔබ 4 ස්ටෑන්ඩ් එක කරවන්නකෝ. ස්ටෑන්ඩ් එක දෙන්න. හරි මම නම් 7 වෙනි ස්ටෑන්ඩ් එක ගාවින්න නැහැ. හරි මචං එළ හරි. මම මේ පොඩි ගැට වෙන යනකම් බං ආවි. විදියට අත් එක හදාගෙන. හරි. මචං මට ෂෙනික වැඩක් සෙට් වුණා. මම ටීවී එකේ ඉන්න වෙලාවක් නැහැ. මම ඉක්මනට ගිහින් එන්න. මේ හරි මචං සෝරි මේකට. ඊගෙන හරි. හෙලෝ මේ කතා කරන පොලිසියෙන්ද? ඔව් කතා කරනවා. මේ මම පොඩි ඉන්ෆර්මේෂන් එකක් දෙන්න කෝල් කරේ. මොකක්ද? මේ වීරක්කොඩි කම්පැනි එකේ අයිතිකාරයා සඳුන් වීරක්කොඩි ඩ්‍රග්ස් බිස්නස් කරනවා. වීරක්කොඩි කම්පැනි එකේ කොතන තියෙන එකද? අර ස්ටෑන්ඩ් එක ගාව තියෙන්නේ. ආව් මට ආයෙ පැහැදිලිව කියනකොට පැහැදිලි ඇහුන්නේ
සඳුන් විරාකොඩි. සඳුන් වීරාපොඩි. හරි අපි ඉගෙන ගන්න බලන්න. ඔව් thank you. බොහොම ස්තුතියි පණිවිඩ දුන්නා. හරි thank you. අපි ආරංචියක් ඔබ රිසර්ච් කරනවා කියලා. නෑ සර් එහෙම දෙයක් මම සම්බන්ධ නැහැ. ප්‍රොජෙක්ට් එක බලන්න පුළුවන්ද? හරි සර්. සර් ඒක මගේ නෙවෙයි මම දන්නේ ඔක්කොම දාවේ. එහෙනම් ඔයාගේ නෙමෙයි කියන්නේ කොහොමද? සර් මම දන්නේ ඔක මම මගේ බෑග් එකට කොහොමද දාවේ. එහෙනම් යා පොලිස් එකට වඩා ගෙදර කවුද? කවුද දන්නේ මේ වෙලාවේ නා? මේ නයිදනේ එන්න ඒ කාඩි වෙන්නේ. හායි ෂනායා. සඳුරු නම් තාම ගෙදර ආවේ නෑ. මාත් මේ ආවේ සඳුරු ගැන පොඩි දෙයක් කියන්න තමයි. ඇයි යට මොකක්ද උනේ? සඳුරු පොඩි ඩ්‍රග්ස් කේස් එකකට පොලිසිය රැකිලා. මොනවා? මගේ සඳුරු එහෙම කරන්නේ නෑ. අනේ දෙවියනේ. කරාද නැද්ද කියන එක දැන් අපිට කියන්න බෑනේ. දැන් ඒක පොලිසිය දාන්න ඉඳන්නේ. දැන් අදරින් නවත්තන්නකෝ. මම පොඩි දෙයක් කියන්නමයි හිටියේ. මොකද්ද? ඔයාලට බැයිද මගේ? තවසට පිස්සුදෝයි මං ආදරේ කරේ මගේ සඳුරු විතරයි. යනවා යන්න මට දැන් හරින්න බැරි. සිව් මාසයකට පසු අනේ සඳුරු ඔයාට මොකද උනේ? ඔයා හොඳින් නේද? ඔයාලට මොකද උනේ? මටත් ගොඩක් දුක් ඉඳ එනා. නයිද නිසා මට ගොඩක් හිරි හැරුණා. අද ඔබ මේ මට ඔෆිස් එකේදී මම ඒකට බලන්න. එපා බබා. එයාගේ වැඩි වලට යාට දඬුවම් හම්බුණා. අපි අපේ පාඩුවේ හැම සතුටින්. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි අප මහා බෝසතාණන් වහන්සේ හිමාල වනයේ සඳ කිඳුරගොව ඉපිද තම ආදරණීය බිරිඳ චන්ද්‍රා නම් සඳ කිඳුරිය සමග සතුටින් ජීවත් වුණි. දිනක් බ්‍රහ්මදත්ත රජු තම ඇමතිවරුන්ට රාජ්‍ය පවරා මෝදඩේ මේ යන්නට පිටත් වුණා. මෙසේ මොහොතකෝ රාජ්‍ය පාලනයේ ඉසෙන්දහස් සුවිට සිතටයි ගතටයි මොන තරම් සැනසීමක්ද. දැන් ඉතින් හිතේ හැටියට මුවන් දඩයක් කරලා විනෝද වෙන්න ඕනේ. නිති පොවේ වාසය කළ සඳ කිඳුරන් වැසි සමයේදී පර්වතයේ පහළට නොබැස පර්වතයට වී වාසය කළහ. වැසි සමය අවසන් වූ විට සඳ කිඳුරු වාසීන් පර්වතය පාමුලට බැස ආහාර පාන සොයාගෙන වනයේ ඒමේ අත විනෝද වෙමින් කල් ගෙවූහ.
මගේ කිඳුරිය මම ඔබට මගේ බර්ණලාවෙන් මේ ගීතයක් වයන්නද? එසේනම් ඔබ වයන තාලයට මම ඊගන්න.
හඬා වැළපෙන්නව කාර්යය මන්දයි කියව. ඔය හඬා වැළපීම නවත්වන්න දැන්. තොපද මාගේ ස්වාමියාට මේ අපරාධය කෙරුවේ. ඔබ කොහකටද දැන් හඬා වැළපෙන්නේ? ඔය හඬා වැළපීම නවත්වන්න මගේ කින්නලාවියේ. ඔබ දන්නවාද? මම බරණැස් නිරුදු වෙමි. මම ඔබව සරණ පාවාගෙන දසදහසක් පුරාගණන්ට අග කරන්නම්. කිමද ඔබ මෙවැනි පාවිෂ්ඨ ක්‍රියාවක් කරන්නේ? මාගේ ස්වාමියා ඔබට කුමන වරදක් කළේද? ඔහු මට කළ වරදක් නැත. තිගේ රුව දැක මගේ සිත වියරුය. ඒකයි මං කිඳුරට විද්දේ. අඬන්න එපා මගේ කින්නලාවියේ. මා ඔබ සරණ පාවා ගන්න. යහව යන්නහකට පාපිෂ්ඨයා. තාවැනි මහා මුර්ග මිනිමරු රජෙක්. මම ඔබට ශාප කරනවා. මට මේසා විශාල දුකක් ගෙන දුන් තාවැනි පාපිෂ්ඨ ද්‍රෝහියෙක්. මාගේ ස්වාමියා මාගේ ස්වාමියාට පැමිණි මරණ දුක තාටද පැමිණෙත්තා. මට පැමිණියා වූ මේ ශෝකය තාගේ අඟුවන්ටද පැමිණෙත්තා. එපමණක් නොව පවිටු රජෙකු වූ තාගේ මෑණියන් තානොතකම සොහොන් වදිත්තා. දුෂ්ට වූ මහරජ තාගේ ප්‍රජාපතිතුමා තම දරුවන් නොදකම නිරාවදිත්තා. මෝට සෙනෙහසින් මාත්මයද මිස තාගේ ඔය බසට මුලාවී තාගේ පවිට අදහස් සිදු කර ගැනීමට මම කිසිසේත් ඉඩ නොදෙමි. එපමණද? මේ මහා වනාන්තරේ පළවැල නෙලමින් දුක් විඳින්නා වූ තිරිසන් ජාතියකට සමන්න පිට රාජ සැප ගැන කිනම් අවබෝධයක්ද? තී ආරම්භයා කරති වාසනාවට පයින් ගැසූ තිට කිසිසේත් මට අවසි නැත. තිගේ ස්වාමියාවත් වෙන්න. අනේ ස්වාමීනි, සක්ලෝ වසන සක්දෙවිඳුන්ට මේ විපත නොපෙනෙන්නේ. මාගේ පති උද්දා බලයෙන් මා හිමිට වූ මේ අපරාධය සක්රජට පෙනේවා. අනේ ස්වාමීනි. දිවසඳ කිඳුරියගේ දුක් හඳෝනාව සක්වල සිසාරා පැතිරෙන්නට වුණි. සක්‍ර දේවේන්ද්‍රයාගේ පණ්ඩු කම්බල ශෛලාසනය උඩු වෙන්නට වුණි. මහ පොළව නුරණනේ පාපතර ක්‍රියාව දුටු ශක්‍ර දේවේන්ද්‍රයෝ. කිමද දරුවෝ මේ මලකුණක් බලාගෙන හඬාගෙන වෙන්නේ. නැගිටිමු. පවිටු රජකුමාරක මෙසේ කර ගැනීමට පවිටු චේතනාවකින් මගේ පණවෙනි හිමියන්ට මේ අපරාධය කළා. කවුරුද දැන් පලක් තියෙනවෑ බලමුණක් පදාගෙන ඇඩුවට ඇති ඵලෙම නුඹට තිබුණේ
ඒ රජු සමග යන්නට නොවේ. ගියා නම් රජසම විදින්නත් තිබ්බා. දුකටපත් වී මගේ සිත තවත් පාරන්නට අමාරු මිනිසේ. තවමත් මගේ ස්වාමියාගේ පණ මගේ ස්වාමියාගේ හුස්ම වැටෙනවා. කොයි මොහොතේ හෝ මරණය සොයාගෙන එනවා. මොහු සමගම ඉයනවා මිසක වෙනත් රජකින් නගන රජසැප මට නොවටේ. හරිම පුදුමයි. මගේ තුවාලේ උතුමනේ කුණින් සුළුය කෙසේද? ස්වාමීනි ඔබ සුවෙන්නේද? ඔබ සුවෙන් ස්වාමීනි. මාගේ පතිවත ආවචනා කළ පමණි මාහිමි සුවපත් කළ ඔබ කවරෙක්ද? ඔබගේ පතේවත බලෙන් මහලු වේසින් පැමිණිමා දෙව්ලොවට අධිපති ශක්‍ර දෙවිතුන් වන්නේ. නුඹලාට හිරිහැර කළා ඔය පාපිෂ්ඨ රජු නියත වශයෙන්ම කණු විපාකයට උතුරු වන්නේය. ධර්මානුකූලව යහපත් කල් ක්‍රියා ලෙසන සමටම උපකාර කරන්නෙමි. එසේම දරුවනේ මම නුඹලාට අවවාද දෙන්නෙමි. මෙන් මත්තර රිදී පව්වෙන් බැස මිනිස් වාසයට එන්න එපා. රිදී පව්වට මේ සතුටින් වාසය කරන්න. සත කිඳුරු යුවල මිනිස් වාසය තුල තිබූ අනතුර දැන ආපසු රිදී පව්වට යන්න තීරණය කළා. ඔවුන් යුවල කිසි දිනක පර්වත පාමුලට පැමිණියේ නැත. ඔවුන් රිදී පව්වටම වී පෙරසේම ඊතාම සතුටින් එකිනෙකා කෙරෙහි ලබැදියාවෙන් සෙනෙහසකින් ආදරයෙන් ජීවත් වුණා. එකල චන්ද්‍රානම් සඳ කිඳුරේ ලෙස සකල විද රාජ්‍ය සම්පතෙහි අලයමලෝ කෙළපෙඩක් පරිද්දෙන් පිළිකොල් කරමින් ප්‍රතිභක්තියෙන් වෙලන සඳ කිඳුරු සඳට දෙවි හිමියෙන් බැඳුණු සඳ කිඳුරිය නම් යශෝදරා දේවියම වන්නේය. එකල සඳ කිඳුරුව ඉපද සඳ කිඳුරිය සමග සතුටින් දිවි ගෙවුවේ තමන් වහන්සේම වන්නේ දැයිද දෙවියන්ට දෙවි වූ බමුණට බඹ වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සම්වර වූ අමාමෑණි ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ పూర్ව පාපාර සංදිකල්ප චන්න කින්නර ජාතක කතා වස්තුව දේශනාව මෙසේ නිම කළසේක. දස බලධාරී බුදුරජු පෙර කල ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා. දස බලධාරී බුදුරජු පෙර කල ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා. වසනා සඳෙහි කිඳුරංග සමගා වනයේ තුටිනා ප්‍රේමය පාලා. වසනා සඳෙහි කිඳුරංග සමගා වනයේ තුටිනා ප්‍රේමය පාලා. දස බලධාරී